කිසිවක් නොමැති යෝසප් සහ මරියතුමේගේ උපකාර ලබන්න වුණු ඒ දෙවි වූ යේසුස් වහන්සේ තමන්ගේ දෙවිකම අත්හැර මරියාගේ කුසට ආ බව දේ වචනේ සඳහන් වෙලා තියෙනවා නේද? එසේ මරියතුමේගේ කුසට ආපු ඒ යේසුස් වහන්සේට තම ශක්තියෙන් කිසි දෙයක් කරගන්න බැරි වුණා නේද? කිසි දෙයක් තමන්ගේ ශක්තියෙන් කරගන්න බැරි ඒ යේසුස් වහන්සේ මරියා සහ යෝසප්ගේ දෑතට බාර වුණා නේද? සුදෝ මතෙව් 28:18 සඳහන් වන පරිදි ස්වර්ගයේද පොළොවේද සියලු බලය මට දී තිබේ කිව්වේ දෙවියන් වහන්සේම ලදරුවෙක් ලෙස පොළුවට පැමුණා නේද? උප්පත්ති 3:21 සඳහන් වන පරිදි ආදම් සහ ඒවගේ නිර්වස්ත්‍රකම වැසූ ඒ දෙවියන් වහන්සේගේම නිර්වස්ත්‍රකම වසන්ට මරියා වස්ත්‍රම් දන්නේ නැති නේද? උප්පත්ති 1:29 මෙසේ සඳහන් වෙනවා. බලව මුළු පොළොව තලයේම ඇති බීජ දරන සියලු පලා බීජද දන්න ඵල ඇති සියලු වෘක්ෂයන්ද නුඹලාට දුනිමි. එය නුඹලාට ආහාර පිණිස වන්නේය කියලා දේ වචනේ සඳහන් වෙලා තියෙනවා. එසේ අපගේ කුසගින්නනි වූ ඒ යේසුස් වහන්සේ බඩගිනී කියා කෑගසන විට යෝසප් දෑතට රැගෙන කෑම කවන්න ඇති නේද? ඒ දෙවි වූ යේසුස් වහන්සේ තම ශරීරෙම මල පහ කරගත්තේ මරියතුමී ඒවා සෝදන්න ඇති නේද? යෙසායා 40:29 මෙසේ සඳහන් වෙනවා. උන්වහන්සේ ක්ලාන්ත වූ අයට ශක්තිය දෙනසේක. බලය නැත්තාට සවිය වැඩි කරනසේක. ඒ ආකාරයෙන්ම කිව්ව ඒ දෙවියන් වහන්සේට තම වීරයෙන්වත් හිටගන්න බැරි වූ අවස්ථාවේ යෝසප් අතින් අල්ලලා ඇවිදින්න උගන්වන්න ඇති නේද? තම පවුලේ බර කරටගත් ඒ යේසුස් වහන්සේ වඩුවෙක් ලෙස වැඩ කර මුදල් ලිපිවුව ඔබට මතකද? මේ සීතල උදුවක් මාසේ රසවත් කෑම පිළියෙලකොට උත්සව පවත්වන්න හදන ඔබ මේ ගැන ටිකක් කල්පනා කරන්නේ නැහැ නේද? පාස්කු දිනේදීත් ඔබ කරන්නේ මේම නොවේද? මහසිකුරාදා දිනේදී යේසුස් වහන්සේව නිර්වස්ත්‍ර කොට උසපත් කර බව ඔබට මතකද? යෙසායා 53 සඳහන් වන පරිදි යේසුස් වහන්සේ ලෝකයට පැමිණියේ වියලි බිමේ පැලවෙන ලා පැලෑඩියක් මෙන් කියා ඒ වචනේ සඳහන් වෙනවා. ඒ වගේම උන්වහන්සේ වද පීඩා දීලා මරද්දී උන්වහන්සේගේ මුඛය නෑර සිටි බව යෙසායා 53:7 සඳහන් වෙනවා. සුදෝ යොහාන් 3:16 පොඩ්ඩක් කියවලා බලමු. සුදෝ යොහාන් 3:16 මේ ආකාරයෙන් සඳහන් වෙනවා. මක්නිසාද දෙවියන් වහන්සේ සුඛයේ ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළසේ. එසේ කළේ උන්වහන්සේ කෙරේ අදාගන්න සෑම දෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය. මක්නිසාද දෙවියන් වහන්සේ පුත්‍රයාණන් ලෝකයට එව්වේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව ලෝකයා උන්වහන්සේ කන්නගොඩගෙන ගලවනු ලබන පිණිසය කියා දේ වචනේ සඳහන් කරනවා. ඒ සදාකාල ජීවනය අපට ලබා දෙන්න පළමු කොට තමන්ගේ දෙවිකම අත්හැර මනුෂ්‍යයෙක් ලෙස යෝසප් සහ මරියාගේ දෑතට උන්වහන්සේ බාර වුණා. දෙවනුව උන්වහන්සේව කුරුසපත් කිරීමට උන්වහන්සේ විසින්ම ඉඩ හැරියා. ඒ ඔබගේ මගේ පාපය නිසා නේද? මතෙව් 28:19-20 මෙසේ සඳහන් වෙනවා. පොඩ්ඩක් කියවලා බලමුද? එබැවින් නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරන්ට පියාණන්ගේත් පුත්‍රයාණන්ගේත් ශුද්ධාත්මයන්ගේත් නාමයට ඔවුන් බෞතිස්ම කරන්ට. මා විසින් නුඹලාට අනකල සියල්ල පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමග සිටිමි කීසේක කියලා ඒ වචනේ සඳහන් වෙනවා. ඒ කියන්නේ උන්වහන්සේගේ එකම අභිප්‍රාය කිසිවෙක් විනාශ නොවන එක නේද? දෙවි වූ යේසුස් වහන්සේ මිනිසෙක් ලෙස පොළොවට පැමිණිලා කුරුසේ මරණය දක්වාම දුක් විඳේ ඔබගේ මගේ ගැලවීම උදෙසා. එහෙනම් ඔබත් සැබෑ ක්‍රිස්තුස් අනුගාමියෙක් නම් ඔබගේ එකම අභිප්‍රාය විය යුත්තේ විනාශ වෙන මනුෂ්‍යයන් ගැලවීමයි. එසේනම් මේ උදුවක් මාසේ ක්‍රිස්තුස් උපත සමරන්න හදන ඔබ විනාශ වෙන මනුෂ්‍යයන් හට උන්වහන්සේගේ සුභාරංචිය උන්වහන්සේ කී ආකාරයට ගෙන යන්නට ඔබ මේ මොහොතේ සිතට ගන්න. ඔබට ජේසු පිහිටයි.